තමන් කොච්චර කාලයක් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ තමුන්ගේ චර්යාවත් එක්කලා. සමහර විට දවස් දෙකක් වෙන්නත් පුළුවන්, මාසයක් දෙමාසයක් වෙන්නත් පුළුවන්. මොකද්ද ඔක මේ හොටෙල් එකක්ද? නෑ ගයක්. කවුරුද ගෙදර ඉන්නේ? ටිකක් මචුවට් කපල්ලයක්. වැඩ කරන්න මනුස්සයෙක් ඉන්නවා. මිනිහා නම් ගොළුයි. තුන් දෙනාම බැලුමට නම් නිකන් zombiesලා වගේ. හෙලෝ සර්, කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ? මං ආට ගන්න. අපි මේ පුතාලයි ගෙදරට චුට්ටක් ආවා. හරි සර්. සර් මම අහන්නකෝ. මාලන් දැනුත් කෝල් කරා සර්. අනේ සර්, පුළුවන් තරම් ඉක්මනට ගන්න. හරි. හරි සර්, බයි. ජයි කන්නේ නැද්ද? තව ටිකකින් ගන්න. තව මොන ටිකක්ද? දැන් රෑ 11ක් පහ වෙලා. අනිත් එක මේ මොන බීමක්ද? දැන් ඇති ජයි අපි යමු කෑම කන්න.